දෙක කොටසේදී දෙවෙනි කොටසේදී 6 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා පරිගණක පද්ධතියක් භාවිතා කිරීමේදී විවිධාකාර තර්ජන බලපෑම් ඇති වෙනවා හානි කරන මෘදුකාංග මගින්. ඒ වගේම ඒකෙදී හානි කරන මෘදුකාංග ඇතිවන ගැටලුව සහ හානි කරන මෘදුකාංගය හඳුනා ගැනීම තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් පරිශීලකයා නොමග යවමින් වෙනත් වෙබ් පිටු වෙත සම්බන්ධතාවය යොමු කරනවා. එතකොට අන්තර්ජාලය තියෙන මොහොතකදී තමයි මේක සිද්ධ වෙන්නේ. මේක කරන්නේ කොල්ලකරුවන් විසින්. මතක් කරගමු අපි තියෙන මාතෘකාවක් හානිකර මෘදුකාංග වර්ග සහ ඒවායින් සිදුවන හානි කියලා 199 වෙනි පිටුවේ තියෙනවා. ඉතින් පළවෙනියටම අපි කොල්ලකරුවන් කියන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේකෙදි මේ වෙළඳ වාණිජ්‍ය සහ වෙළඳ ප්‍රචාර කටයුතු සඳහා නිර්මාණය කරන ලද කොල්ලකරුවා විසින් පරිශීලකයේ අන්තර්ජාලය හා සම්බන්ධ වන අවස්ථාවේදී එයා නොමග යමින් වෙනත් වෙබ් පිටු වෙත සම්බන්ධතාවය ලැබුණේ ඇඩ්වර්ට් තර්ජනයකට සමානයි. ඉතින් එහෙනම් පළවෙනි එකට ආන්සර් එක වෙන්නේ කොල්ලකරුවා. ඊළඟට අනවශ්‍ය ලෙස විවෘත වන පරිගණක කවුරු සහ වෙනත් වැඩතල ඇති කර ලේඛන මකා දමමින් මෙතන බලන්න ඕන අනවශ්‍ය ලෙස කවුළු ඇති කරනවා වගේම ලේඛන මකලා දාන එකත් කරනවා. දත්ත සොරකමුත් කරනවා. හරි. දත්ත මකලා දාන එක බලුවොත් වෛරස් වලට යනවා. ඒ වුණාට මේ ඔක්කොම කරන එක දත්ත සොරකම් කිරීම. يعني කොයි කීපෙම සිදු කරන්නේ ඔත්තුකරුවන් විසින්. අපි බලමු ඔත්තුකරුවන් අදාළ මේ තියෙන ඔත්තුකරුවන් එහෙම නැත්නම් ස්පයිවෙයා තර්ජනය මේකදී අර ට්‍රෝජන් අස්වැය ගැනත් අපි කතා කරා. ඉතින් ඇත්තට වැදගත් එකක් විදියට පේනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ අපිට හානි කර දෙයක්. ඉතින් මේකෙදී අනවශ්‍ය ලෙස විවෘත වන පරිගණක කවුළු සහ වෙනස් වන හැඩතල ඇති කරනවා. ඒ වගේ ලේඛන මකා දවනවා, දත්ත සොරකම් කරනවා, පරිශීලකයා අපහසුතාවයටපත් කළා ට්‍රෝජන් අනිකුත් මෘදුකාංග පරිගණකයට ඇතුළු වීමට පහසු කණු සපයනවා. ඊමේල් ඇටැච්මන්ට් මගින් අන්තර්ජාලය ඔස්සේ තමයි පරිගණකයට මෙයාලා ඇතුළු වෙන්නේ ඔත්තුකරුවන්. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ශනික පණිවිඩ සහ අන්තර්ජාල සම්බන්ධ පුද්ගලික තොරතුරු එකතු කරනවා. බොට්ස්ලා තමයි මේ වැඩේ කරන්නේ. බොට්ස්ලාගේ කරන වැඩේ රොබොට් කියන වචනේ තමයි මේකේ බොට්ස් කියන වචනේ හැදලා තියෙන්නේ. ඒකත් මතක් කරගන්න. ජාල සමග සම්බන්ධතාව තබා ගන්න ස්වයංක්‍රීයව ක්‍රියාත්මක හානිකර මෘදුකාංගයක් ශනික පණිවිඩ සහ අන්තර්ජාල සංවාද මගින් පුද්ගලික තොරතුරු රැස් කරනවා. හරි. පර්සනල් ඩේටා කලෙක්ට් කරන එක තමයි යා කරන්නේ. ඊළඟට අපිට බලන්න තියෙන ඊළඟ එක ඩී කොටස තනිවම ක්‍රියාත්මක පැවතීමේ හැකියාව ඇති අතර විද්‍යුත් ඇමණුම් වැනි මූලික සමාජ ඉංජිනේරුකම භාවිතා කරනවා. ඉතින් තනිවම ප්‍රතිරෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයා පරිගණක වෝම් කෙනෙක්. පරිගණක වෝම්ස් කෙනෙක් තමයි තනිවම පැතිරීමට හැකියාව තියෙන්නේ. කොයිද වෝම්? හරි මේ පරිගණක වර්ම්ස් වෛරස් හා සමාන ලෙසින් ක්‍රියා කරනවා. නමුත් තනිවම ක්‍රියාත්මක වීමේ සහ පැතිරීමේ හැකියාව තියෙනවා. විද්‍යුත් ඇපල් ඇමණුම් වෙබ් අඩවි මගින් මේක පැතිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි මතක් කරගන්න ඔයිත් එක්කම පරිගණක වෛරස් කියන්නේ මොකක්ද? හානිකර කොටසක් ලේඛන මකලා දාන්න පුළුවන්. තනිවම ක්‍රියාත්මක වෙන්න බෑ. යූසර් කෙනෙක්ගේ හරියම නැත්තම් වෙනත් software එකක් උදව්වක් ඕන. ඊළඟට අනවශ්‍ය දැන්වීම් ඇඩ්වෙයා එක ගත්තොත් වාණිජ්‍යමය ආරමුණු කරගෙන කරන්නේ බිස්නස් කරන එකක. ඊට පස්සේ අපි ෆිෂිං ප්‍රහාර ගැන මෙතනදී කතා කරන්නේ නැහැ. බැංකු තොරතුරු තමයි මෙතනදී යූසර් වට්ටලා බැංකු තොරතුරු ගන්න එක කරන්නේ. ඒ වගේම ආයාචිත තැපෑල කියලා කියන්නේ අනවසරයෙන් ලැබෙන කියන්නේ අපිට ලැබිය යුතු දෙයක් නෙවෙයි. ඒක එයාලා ඒක අපිට එවනවා එක්ක එයාලගේ වෙළඳ ප්‍රචාරණ කටයුත්තක් කරගන්න පුළුවන්. එවත අපේ ඩේටා අරගෙන පරිශීලකයා අපහසුතාවයටපත් කරලා දාන එක අනිවාර්යෙන් කරනවා. විද්‍යුත් ලිපින වංචා සහගතව ලබා ගැනීමෙන් නොයෙකුත් මුදල් වංචා සඳහා පොළඹවනු ලබන විද්‍යුත් අපද ආයාචිත පැලට අයිති වෙනවා. ඉතින් මේකදී හොඳට මතක තියාගන්න ඕන අපි හානිකර මෘදුකාංග වර්ග මොනවද ඒවයින් සිද්ධ වෙන හානිය වෙන වශයෙන් අපිට මතකයේ තියෙන්න ඕනේ. නැත්නම් මේ ප්‍රශ්නට පිළිතුර සපයන්න බෑ. ඒත් එක්ක මතක තියාගන්න මේවයින් බේරිලා ඉන්න අපි කරන්න ඕන දේවලුත් තියෙනවා. ඒවත් ඔයාලා මතක් කරගන්න. වයිරස් ගාඩ් එකක් දාලා අපිට ගොඩක් දුරට මේක බේරෙන්න පුළුවන්. ඒ වගේම ෆයර්වෝල් එක ඇක්ටිව් කරලා තියෙන්න ඕන. ඊමේල් ෆිල්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපි ආරක්ෂිත වෙබ් අඩවි වලට විතරක් යන්න ඕන.
ආරක්ෂණ දියවට යන්න. ඔය විදිහට ওই කරුණු ටිකත් මතක් කරගන්න.